රත්මලාන එයාෆෝස් කෑම්ප් එකට. මෙයාලගේ 75 වන සංවත්සරය වෙනුවෙන් මෙයාලා ලෑස්ති කරලා තියෙන උත්සවයක්. ඒක බලන්න තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා මේකට සුදු නෝනා ඇවිල්ලා ඉන්නවා. පිටිපස්ස ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. පස්සේ අඳුන්නලා දෙන්න. එයාෆෝස් එකේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් මෙයාලා ලෑස්ති කරලා තියෙනවා. එයාලගේ ඒ කාලේ භාවිතා වෙච්ච ප්ලේන් එක බලන්න දාලා තියෙනවා. එතනට ඔයාලා එනකොට එයාපෝට් මියුසියම් එකට තමයි ලොකේෂන් දාගන්න ඕනේ. එයාපෝට් මියුසියම් එකට ලොකේෂන් දාගන්නවා. ඌබර් එක හරි පිටේ එක හරි ඉනවනම් සෙනග ඉන්නවා සාමාන්‍යයෙන්. ප්ලේන් එහෙම බලන්න තියෙනවා. මාත් එක්ක ඉතින් මේ ගමනට ආවා තව 3 දෙනෙක්. මේ මගේ නෝනා ආවා. ඊට පස්සේ ඉස්සරහා ඉන්නවා අපේ සුපුන් ඉන්නවා. උන් දෙනා ෆොටෝ ගන්න සීන් එකකින් සුපුන් ඉන්නවා. ඊට සුපුන්ගේ වයිෆ් ඉන්නවා හිෂානි. ඉතින් 4 දෙනා තමයි ආවේ. අපිට එන්න තියෙන්නේ අන්න අර පැත්තේ ඉඳන් තමයි එන්න තියෙන්නේ. එන්න කලින් එයාලා ඔක්කොම චෙක් කරනවා අපේ බෑග් වල තියෙන ඒවා. එතකොට ඔය පියනම්ම නම් ඒවා ගෙනියන්න කරන්න බෑ. චෙක් කරලා තමයි මෙතනට එවන්නේ. දැනට ප්ලේන් 3ක් වගේ තමයි දැක්කේ. මෙතන තියෙන වරට ප්ලේන් එකක් මේ තියෙන්නේ. බලන්නකො මෙන්න මෙයාගේ ටයර් වල ලොකු. මේක තමයි මුලින්ම බලන්න තියෙන ප්ලේන් එක අපිට. අලු පාටයි. අලු පාට ප්ලේන් එකක් තියෙනවා. මෙතන පොන්ඩ් එකක් තියෙනවා. කැමති අයට නාගන්න පුළුවන් අර පැත්තේ. මේකේ විස්තර දාලා තියෙනවා මෙතන. මේකේ නම Antonov AN32. බඩු බාහිරාදී ප්‍රවාහනය බඩු ගෙනියන්න තියෙන ප්ලේන් එක. කන්ට්‍රි ඔරිජින් එක රෂියා. බඩු කාරයෝ ගෙනියන්න. පාත්තේ වගේක් ඉන්නවා. වල පාත්තේ බලනවා නම් බලන්න පුළුවන්. ඒ පාත්තේ නේ මුන්ට කියන්නේ? තාරාව නෙමෙයි. මේ තාරාවද බං? තාරාවේ කණික පාත්තේ. අනා කියුට් යාලා. පාත්තේ. ඉස්සරහම එක්කනට ආසයි. පාත්තේ මුන් මේ 3 දෙනෙක් එකන් ආව 3 දෙනාම දන්නේ නැහැ. එකෙක් තාරාවෙලු අනික පාත්තේ. හරි හරි 200ක් දීලා දැන් පාත්තේ බලන්නද කියන්නකෝ ආවේ යන්. Hippie movement. මෙතන අපිට මුලින්ම බලන්න තියෙන්නේ MiG-27 එකක්. පරණ හින්දා එයාගේ හුලම් බැහැලා එහෙම තමයි තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක පුළුවන් තරම් පහලින් ගෙනියන්න පුළුවන්. පහලින් ගෙනියන්න හේතුව එතකොට මේක රේඩාර් වලට අහු වෙන්නේ. රේඩාර් වලට අහු වෙන්නේ නැති වුණාම කට්ටිය දන්නේ නැහැ මේ වගේ එකක් එනවා එහෙම කියලා. ඒ හින්දා පුළුවන් තරම් පහලින් යන්න තමයි මේක හදලා තියෙන්නේ. මගේ දකුණු අත පැත්තෙන් ඔයාලට මේ පේන්න තියෙන්නේ එයාපෝට් මියුසියම් එක. ඊළඟට වම් අත පැත්තෙන් තියෙනවා හෙලිකොප්ටරයක් නවත්තලා අපි ආවේ පළවෙනි දවසේ ඉඳන් මෙතන සෑහෙන සෙනග හිටියා. මම හිතන්නේ අනිත් දවස් දෙකෙත් ගොඩක් සෙනග ඉඳී මේක බලන්න. මොකද මේ වගේ එකක් නිතරම තියෙන්නේ නැහනේ. ඒ හින්දා මේ වගේ එකක් හරි වටිනවා බලන්න හම්බෙන එක. ඒ හින්දා ඔයාලත් එන්න. ඇත්තටම හොඳයි මේ මෙයාලගේ සම්දර්ශන වගේක් තියෙනවා බලන්න. තරන් ඉන්න ඕනේ මෙතන රුපියල් 200යි එක ටිකට් එක. ටිකක් වගේ යනවා. මට ටිකට් එක ෆ්‍රී. ටිකට් එක ඔව් මෙයාට ෆ්‍රී. ගෑන් ළමයින්ට නිකන් දෙනවා. නිකන් දෙන්නේ ඉතින්. SFS 735 කියලා ගාලා දෙනවා සුදු පාට එක.
සුදු පාට මික් එකක්. මේක ඉතින් බලන්න පුළුවන්. මේක තමයි අතර මුලින්ම පේන තියෙන. ඊට පස්සේ තමයි අර අලු පාට එක තියෙන්නේ. ඒක බලලා ඊට පස්සේ එහා පැතිනවා ෂිට් නෙමෙයි ST 550 කියලා එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒක නම් පරණ හෙලිකොප්ටරයක්. මේ පැත්තේ තියෙන Air Force Museum එක ප්‍රදර්ශන භූමියට යන්න පුළුවන්. ඒක නම් මොකක්ද? බලන්න ගහලා ඇති. මේක නම FMA IA 58 පුකාරා තමයි ඒක නම. country of origin Argentina. අපිට තියෙනවා මෙතන නිලුයි සුදුයි ප්ලේන් එකක් තියෙනවා. අපි බලමු ඒකේ නම මොකක්ද කියලා. මේක මේ තියෙන country of origin England. Focal Sidley. එයා ෂෝ එකට පොලිමු. දන්නේ නැහැ වලට ප්ලේන් තුනක් යනවා. මෙතන තමයි ප්ලේන් සම්දර්ශන ටික බලන්න තියෙන්නේ. ये तीनों का केरोसिन होते हेलीकॉप्टर ये पैसे थे Aircraft ground support vehicle, high pressure compressed air storage vehicle. एक गाना भी गॉन මේ පැත්ත තියෙනවා තව ලොරියක් තියෙනවා නවත්තලා මේ මොකද්ද මේ ලොරිය vehicle high pressure oxygen vehicle 6 cylinder inline petrol engine එකක් තියෙනවා මෙතන තියෙනවා නිකායෝ රෂියා මේ බලන්න ඕනේ මේ කිලෝ මේ මැෂින් ගන් දෙක තියෙනවා මේ දෙපැත්තේ මෙහෙන් මං හිතන්නේ මේ ඇතුළට තමයි හුලං යනවා මට සිත් අමුතු වැඩයක් ඒක නම් තියෙන්නේ මේකේ සයිස් එක
ඔයාලට පේනවද පැරෂුට් වගේක් යනවා මේ? Sky mask 337F Sky mask. Seatmates. රතු පාට මං ආසම පාට. And then we have මෙතන තියෙනවා මේ ඇදගෙන යන්න තියෙන සීන් එක. මොකද්ද? air compressor. Aircraft ground support. Mobile air compressor. මොකක්ද අර ඉලෙක්ට්‍රික් කරන්ට් එක දෙන මොකක්ද වගේ එකක්. 1971 to 1985. මෙතන තියෙනවා චූටි හෙලිකොප්ටරයක් තියෙනවා. බලමු මොකද්ද මේක නම කියලා. හිල කියලා එකක් තමයි මේක නම. එන්න හිල පෙන්වන්න ඔයාලට. මේ තියෙන්නේ හිල. චූටි හෙලිකොප්ටර් එක. අඩේ මේක නම් එන්ජින් එක වෙයි පේන්නව තියෙනවා. නේ? එක්සෝස්ට් එක තටු ටික ඊළඟට මෙතන අපිට බලන්න තියෙනවා බීච් ක්‍රාෆ්ට් E18S Beechcraft. බීච් ක්‍රාෆ්ට් එක සැහැල්ලු ගුවන් යානයක්. හරි ඉන්න ඔයාලට එකක් දෙන්න. මේ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි එක පේන්නේ. යා අර දෙන්න හිල බලනවා. පේනවද ඔයාලට? හිල බලලා ඒ දෙන්නයි. මෙතන තියෙනවා අර අතන කලින් තිබ්බන්නේ වගේ එකක් තියෙනවා. මොකද්ද මේකේ නම? ST5 එකක්. Russian MiG-17. බලන්න. මෙතන දෙනවා පෙට්ටියක් වගේ එකක්. රෝද ගාලා මොකද දන්නේ නැහැ. මේකේ උඩ මෙහෙම නැගලා යන්න පුළුවන් සීන් එකක් තියෙනවා. මටත් හිතුණා ඒ වගේක් වෙන්න කියලා. පය වුණාකින් මේ පැත්තේ තියෙනවා එන්ජින් එකක්. මේක නම් ඔව් එන්ජින් එකක් මොකක්ද දන්නේ විස්තරයක් නම් ගහලා නැහැ. And then we have CJ701. CJ701 කියලා එකක් තියෙනවා. ඒක නම් එළවන එකට පේනවද දන්නේ නැහැ. පාට කරලා තියෙන්නේ ඔක්කොම ග්ලාස් වලින්. මේ තියෙන්නේ. ඒකේ නම දාලා තියෙනවා Hunting Percival. Mill MI-24. Okay. හිතන්නේ මේ වෙඩි තියපු ප්ලේන් එක. මේ කුඩු වෙලා දින්න කොමඩි. ඒ පොඩි උන් කෙනෙක්ගේ ලොකු උන් යනවා දැකලා තියෙනවා. මම එන්න හිර වෙනවා වගේ. දෙක ගාලා දෙන්න. I don't like. යාසනලු මම නම් බොනවා. Don't like the other. පෝස් මියුසියම් එක. මේ ඒක බලන්න තමයි දැන් යන්න හදන්නේ. මේ තියෙන්නේ මුලින්ම තියෙන ප්ලේන් එක. ජාතිය සෙට් එකක් මේ. මේක D Havilland Chipman T Mark 10 කියලා එකක්. දෙවන ලෝක යුද්ධයට ගත්ත ඒවා. TT6 මේ තියෙන්නේ TT6 එක. මේ පැත්තේ තියෙනවා CI මාෂේ. අතන උඩත් එකක් තියෙනවා. අම්මට සිරි මේ
සබ්දෙකුත් වෙනවා ඒක ඩග්ලස් DC ඒ අයකට නගිනවා ඒකයි. මෙන්න මේකට නගින්න හදන්නේ අම්මට දෙන්නට යන්න පුළුවන් මේ යන්න මේ දෙකත් එකම ජාතිය දෙකක් පයනියර් CC Mark 1 මෙතන තියෙනවා තව එකක් ඒක T Mark 2 එක අරක වන්නේ අර සියලුම බහලුම් පරීක්ෂා කරන මුන්දෙන් ඉන්න මල් කඩ කොහොම හරි 6-7 වෙද්දි ඉවර වෙනවා කිව්වට පොඩ්ඩක් රෑ වුණා මේ ප්ලේන් ටික න ඔක්කොම බලන්න ඕනේ නැහැ අර ෂෝ එක ඔක්කොම බැලුවා ඒ හින්දා තමයි පරක්කුනේ මයිලෝ සෙලිබ්‍රිටිස්ලා ඉන්නවා 3 දෙනෙක් ඒනට තනියෙන් පෙප්සි ගොන්නේ ගේම අතාරින්නේ උන් ටික හොට් ඕනේ කියලා හොට් ගත්ත අන්තිමට හොට් නැහැ කියලා කූල් දීලා තියෙන්නේ හොඳයි අපි ඉතින් යන්න කියලා දැන් හදන්නේ මේ හිටගෙන ආපු වෙලේ ඉන්න පොල් දෙකක් විදිනවා අදට ඇති ඔයාලත් එන්න මේක තියෙනවා මාර්තු 6-7-8 කියන දවස් තුනේම තියෙනවා ටිකට් එක 200යි අරගෙන ඇවිල්ලා බලන්න පුළුවන් හොඳයි මෙතන අට තමයි දැන් හයි ඉවරයි නේද මේ මෙතන ෂෝ එක මරු ෂෝ එක බලන්න පුළුවන් මේක හොඳටම කරනවා යාර හොඳටම පර්ෆෝම් කරනවා ලා ආසය බලන් ඉන්න ඒකත් බලලා ඔයාලට මෙතන තියෙන ප්ලේන් ටිකත් බලාගෙන ගෙදර යන්න පුළුවන් එහෙනම් ආයේ ගමනකින් හම්බෙමු